ඔබ මොහොතක් හිතන්න. අද අපි ලියන දෙයක් තව අවුරුදු 200කින් එන පරම්පරාවට කියවන්න බැරිවුණොත් මොකද වෙන්නේ? භාෂාව වෙනස් වෙලා අකුරුවල හැඩය වෙනස් වෙලා තිබුණොත්? හරියටම ඒ ප්‍රශ්නය මීට සියවස් ගණනාවකට කලින් හිටපු අපේ හෙළ මුතුන් මිත්තන්ටත් දැනුණා. ඒ නිසාම ඔවුන් අපූරු දෙයක් කළා. අද අපි කතා කරන්නේ ලංකා ඉතිහාසයේ හමුවන සුවිශේෂීම අප්ඩේට් එක ගැන. නැත්තං ගලී කෙටු අකුරුවල නැවත මුද්‍රණය ගැන. ආයිබෝවන් යාළුවනි. අද අපි යන්නේ අනුරාධපුර මාර්ගයේ ගල්මුරුවට සැතපුම් 4ක් විතර නැගෙනහිරින් හැංගිලා තියෙන අපූරු ඉසව්වකට. ඒ තමයි ගල්කෝවිල පුරාණ රජමහා විහාරය. ගල්කෝවිල කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හින්දු කෝවිලක්ද කියලා. හැබැයි මේක අතිශය වැදගත් පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක්. මේ භූමියට ඇතුළු වෙද්දිම අපිට දැනෙන්නේ මහා නිහඬ බවක්. වියලි කලාපයේ රළු පරිසරයේ මැද්දේ තියෙන මේ ගල්තලාව හරියට කාලයේ නතර වුණු තැනක් වගේ. මේ විහාරයේ ඓතිහාස සහ නීතිමය පසුබිම ගැන කියන ප්‍රධාන සාක්ෂිය තමයි අපි අද කතා කරන මේ සුවිශේෂී සෙල්ලිපිය. මේක ලියවෙන්නේ දේවපාල රජතුමාගේ පුත්‍රයා වන ගාමිණී අභය රජුගේ කාලේ. ඔව්, රජතුමා විසින් මේ ස්ථානය රජමහා විහාරයක් විදියට නීත්‍යානුකූලව ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම ඊට අදාළ දීමනා සහ පූජාවන් ගැන මේ ගලේ කොටා තබනවා. ඒ කාලේ හැටියට මේක තමයි ගැසට් නිවේදනය. හැබැයි පුදුමේ කියන්නේ ඒක නෙවි. මේ සෙල්ලිපිය තියෙන්නේ පොළොව මට්ටමේ ඉඳලා අඩි 12ක් විතර උසින් පිහිටි සිරස් පර්වත මුහුණතක. අඩි 12ක් උඩ සිරස් ගලක අකුරු කොටනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. මෙතනදී අපි කතා කළ යුතුයි අපේ පැරැන්නන්ගේ ඉංජිනේරු සහ තාක්ෂණික හැකියාව ගැන. ඇත්තටම කොහොමද උන් ඒ තරම් උසකට ගියේ? අද වගේ යකඩ බට වලින් හදපු ස්කැෆෝල්ඩින් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ශක්තිමත් දැව සහ වැල් භාවිතා කරලා අති විශාල පලංචි නිර්මාණය කළා. ඒ පලංචි මත සමබරව ඉඳගෙන කළුගලට වඩා ශක්තිමත් යකඩ උල් සහ මිටි පාවිච්චි කරලා තමයි මේ අකුරු හැඩ කළේ. අනිත් කාරණය තමයි වාස්තු විද්‍යාව සහ ගල් කැටයම් තාක්ෂණය. මේක නිකම්ම ගුහාවක් නෙවෙයි. මේව ස්වභාවික ගල්ලෙන් වුණාට වර්ෂාවෙන් ඇතුළත බිතුසිතුවම් සහ අකුරු ආරක්ෂා වෙන්න අපේ ශිල්පීන් කටාරම් තාක්ෂණය පාවිච්චි කළා. ගලේ කෙළවරින් කපන කුඩා කාණුවක් හරහා සම්පූර්ණ වැසි ජලය ගල දිගේ පහළට යන්නේ නැතිව බිමට වැටෙන්න සලස්වන එක ජල කළමනාකරණ ඉංජිනේරු විද්‍යාවේ වෝටර් මැනේජ්මන්ට් ඉංජිනියරින්ගේ මූලිකම අවස්ථාවක්. දැන් අපි යමු කතාවේ කුතුහලයේ දනවනම තැනට. මේ අඩි 12ක් උසින් තියෙන සිරස් පර්වත මුහුණතට ටිකක් එහායින් තවත් පර්වත මුහුණතක තියෙනවා තවත් සෙල්ලිපියක්. ඔයාලා හිතන්නේ ඒකේ මොනවා ලියලා ඇද්ද? විනත් රජ කෙනෙක්ගේ පූජාවක්ද? නෑ. මේ සෙල්ලිපි දෙකේම තියෙන්නේ එකම අන්තර්ගතය. එකම කතාව. අකුරෙන් අකුර සමානයි. වෙනසකට තියෙන්නේ පළමු සෙල්ලිපියට වඩා දෙවන සෙල්ලිපිය වසර 200ක් පමණ පසු කාලීනව කොටපු එකක් වීම. හිතන්න අවුරුදු 200ක්. මොකක්ද මේකට හේතුව? අද අපිට පේනවා කාලයත් එක්ක සිංහල අකුරු වල හැඩය වෙනස් වෙලා තියෙන විදිය. එදා බ්‍රාහ්මී අක්ෂර සියවස් 2ක් යද්දි ගොඩක් පරිණාමය වෙලා. ඒ වෙනස් වූ කාලයේ හිටපු අයට පරණ සෙල්ලිපිය කියවන්න අමාරු වෙන්නේ නැති. අන්න ඒ නිසා තමයි අනාගත පරපුරට පන්සලේ අයිතිය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඉදා හිටපු උගතුන් කාරුණික වුණේ මේ සම්පූර්ණ ලියවිල්ල අලුත් අක්ෂරමාලාවෙන් නැවත වතාවක් ගලේ කොටන්න. හරියට අද අපි පරණ සොෆ්ට්වෙයාර් එකක් අලුත් වර්ෂන් එකකට අප්ඩේට් කරනවා වගේ. මේ ගැන අපේ ගැමි ජනතාව අතරේ පොඩි ජන ප්‍රවාදයක්. ඒ කියන්නේ මිත්‍යා කතාවකුත් තියෙනවා. සමහරු විශ්වාස කරනවා මේක මිනිස්සු කරපු දෙයක් නෙවෙයි. මේ පූජා භූමියට අරක් ගත්ත අදෘශ්‍යමාන බලවේගයක් පළමු සෙල්ලිපිය අකුරු කාලයත් එක්ක මැකිලෙයයි කියලා බයට රෑකෑවිත් ඊට එහායින් ඒ අකුරු ටිකම ආයමත් මැව්වා කියලා. ඒක කතාවක් විතරක් වුණාට ඒ කතාව ඇතුලේ හැංගිලා තියෙන්නේ මේ අපූරු සංසිද්ධිය දැකපු සාමාන්‍ය මිනිසුන්ගේ පුදුමය. යථාර්ථය ඊට වඩා මහන්සියක් ගත්තු කාරණයක්. යාළුවනේ මේක අහනින්න ඔයා පොඩ්ඩක් හිතන්න. අද අපි ෆෝන් එකෙන් ටයිප් කරන මැසේජ් එකක් දවස් 2කින් අපිටම අමතක වෙනවා. ඒත් අපේ මුතුන් මිත්තෝ තමන්ගේ ආගමික ශාසනීය උන්නතිය වෙනුවෙන් කරපු පූජාවන් මතු පරම්පරාවට දැනගන්න කොච්චර වටිනාකමක් දුන්නද? අවුරුදු 200කට පස්සේ
පරම්පරා 6ක් හෝ 7ක් ගත වුණාට පස්සෙත් ඒ ඉතිහාසය අමතක වෙන්න නොදී ඒක ආයමත් රීප්‍රින්ට් කරලා තියන්න ඕන් ගත්තු මහන්සිය අපිට කියා දෙන ලොකු පාඩමක් තියෙනවා. ඒ තමයි තොරතුරු සංරක්ෂණය සහ සංනිවේදනය කියන දේ ඒ කාලෙත් කොච්චර දියුණුද කියන එක. ගල්කෝවිල රජමහා විහාරයේ මේ සෙල්ලීපි ද්විත්වය හුදෙක් ගලක කෙටු අකුරු ටිකක් නෙවෙයි. ඒක අපේ ප්‍රෞඩ ඉතිහාසයේ භාෂා පරිණාමයේ සහ අනාගතය වෙනුවෙන් තොරතුරු සුරක්ෂිත කිරීමේ ජීවමාන සාක්ෂියක්. ඊළඟ වතාවේ අනුරාධපුරේ යනකොට මේ ගල්මුරුව පැත්තේ තියෙන ගල්කෝවිල රජමහා විහාරයට ගිහින් අඩි 12ක් උඩින් තියෙන මේ අපූරු අප්ඩේට් එක සියසින්ම බලන්න අමතක කරන්න එපා. අපේ අතීතයේ හැංගුණු මෙවැනිම අපූරු තාක්ෂණික සහ ඓතිහාසික රහස් අරගෙන අපි ආයමත් එනවා. එතකන් ඉතිහාසය දිහා අලුත් ඇහැකින් බලන්න පුරුදු වෙන්න. සුබ දවසක්. සුබ දවසක්. මතක ඇතුව හිස්ට්‍රි මිස්ට්‍රි අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.